හරි. අපි ක්ලාස් එක ස්ටාර්ට් කරමු. කවුද ඉන්නේ? වීඩියෝස් ඔන් කරන්න. මිතික. මිතික. මිතිකගේ වීඩියෝ එකත් ඔන් කරගන්න. හරි. දැන් කට්ටිය බුක්ස් ටික වෙන් කරගත්තද? පොත් ටික හදාගත්තද? grammar, revision and lessons, homework, vocabulary නේද? Did you do that? බුක්ස් ටික okay? කො බලන්න පෙන්න. කො බලන්න. मैं vocabulary එකින් එක අවශ්‍ය නැහැ. I just need to see. මට පොඩ්ඩක් බලා ගන්න විතරයි ඕනේ. පැහැදිලි පිළිවෙලට තියාගෙන ඉන්නවාද කියලා. ඩයානගේ තියෙනවා. විගුණිගේ හෙසරගේ කෝද අනුත්තර. යා. හරි. මෙතිකගේ මයික්ස් ඔෆ් වෙලා මුකුත්ම ඇහෙන්නේ නැහැ. ඇහෙන්නෙත් නැහැ, පේන්නෙත් නැහැ. right. හරි ඕගොල්ලෝ පේපර් එක print out එකක් ගත්තද? පහ ශ්‍රේණියේ ඉන්නේ තාම තුන්වෙනි වාරේ නේද? දැන් මේ දෙන්න නම් කලින් හිටපු දෙන්නනේ අනිත් කට්ටිය print out එක ඕකේ නේද? අරගෙන ඉන්නේ. right. දැන් start එකේම පොඩ්ඩක් 6 වසර පැත්තට යමුද? මුලින්ම 6 වසරට යමුද? ගිහිල්ලා බලමුනේ මොනවද තියෙන්නේ කියලා. grade 6 book. හරි. එහෙනම් මම ඔන්න ඕගලන්ට grade 6 book එක ඉස්සෙල්ලාම දානවා. චුට්ටක් කරමු අද start එක. චුට්ටක් කරමු. හරි බලන්නකෝ lesson එක. මුලින්ම මෙතිකගේ වීඩියෝ එක ඔන් කරගන්න. හැමෝම ක්ලාස් එකේ වීඩියෝ එක ඔන් කරගෙන තමයි ඉන්න ඕනි. I can't see නේ මට පේන්නේ. yes. ඉන්නේ. ඔයාගේ books ටික ඕකේද මෙතික? yes yes. show it. පෙන්නන්න බලන්න. අයියා පෙන්නන්න. හරි. පොත් ටික වෙන් කරගන්න. හොඳද? පොත් ටික names දාලා පිළිවෙලට හදලා තියාගන්න. right. okay. let's start. මුලින්ම ඕගලන්ට හම්බ වෙන්නේ hello කියන පාඩම නේද? unit 1. hello. මොකද්ද මේ තියෙන්නේ? බලමු. මම මේක පොඩක් රීඩ් කරනවා නේ. ඔයගලන්ට ස්ක්‍රීන් එකේ පේනවා බලාගෙන ඉන්න. හරිම ලේසි කොටසක් තියෙන්නේ. It is the first day of the new class. අලුත් පන්තියේ පළවෙනි දවස. The friends meet each other. යාළුවෝ එකිනෙකනා මුණ ගැහෙනවා නේද? ඕගොල්ලොත් එහෙම නේද? අලුත් ස්කූල්ස් වලට යනවා, අලුත් ග්‍රේඩ්ස් වලට යනවා. එතකොට අලුත් යාළුවෝ හම්බ වෙනවා. හරි. First සුදේව. මුලින්ම ඉන්නේ සුදේව. Hello yoga. Good morning. yoga කියනවා. Hello සුදේව. Good morning. Is this grade 6A? මේ 6A පන්තියද නේ? මේ 6A ශ්‍රේණියද? සුදේව. Yes, this is grade 6A. මේ තමයි 6A ශ්‍රේණිය 6A පන්තිය. යෝගා කියනවා මේ කියන කට්ටිය හොඳට අහගෙන ඉන්න ඕනි කවුද කින්දමානද කියලා මේක දෙනවා අභ්‍යාසයක් නේ. යෝගා. Great. නියමයි. That means I am in your class. ඒ කියන්නේ මම ඉන්නේ ඕගොල්ලන්ගේ ක්ලාස් එකේ. සුදේව welcome to our class. සුදේව කියනවා යෝගව නේද වෙල්කම් කරන්නේ. අපේ පන්තියට සාදරයෙන් පිළිගන්නවා. යෝග කියනවා thank you. Vismi and Akil here? ආකිලුයි විස්මි ඉන්නේ මෙහෙද? මේ පන්තියේද කියලා අහනවා.
සුදේව කියනවා Vismi is here but Akil is not. Vismi ඉන්නවලු Akil නෑනේ. He is in grade 6B. එයා ඉන්නේ 6B පන්තියේ. Raj is also in our class. Raj ඉන්නෙත් අපේ පන්තියේ. Yoga කියනවා we will miss him. ඒ කියන්නේ අපිට එයාව මිස් වෙයි නේද? ආයේ මුණ ගැහෙන එකක් නෑ. Where are the others? කොහෙද අනිත් අය? සුදේව කියනවා they are arranging the class. class එක පන්තිය ප්ලාස්ටි කරනවානේ සකසමින් ඉන්නේ මේ වෙලාවේ. අලුත් පන්තියනේ. Yoga, shall we go in? අපි ඇතුළට යමුද? සුදේව yes, let's help them. අපි එයාලට උදව් කරමු. තේරුණා නේද? ඔන්න පොඩි රෝල් ප්ලේ එකක් තිබුණේ. අලුත් යාළුවෝ මුණ ගැහිලා. So there is an activity here. නේ? activity එකක් තියෙනවා. Read the role play and answer. අපි පොඩක් කට්ටියකින් ඩිස්කස් කරලා අහමුනේ. එක එක්කෙනා හැමෝම අහන් හිටියනේ කතාව. one by one කියමු බලන්න. What is their new class? හෙසර මම ස්ක්‍රීන් එකේ මේක දාන ඔයාලට පේන්න. What is their new class? 6A class. Grade 6A class. නේ? Very good. And who are the friends in grade 6A, Binguni? Who are the friends in grade 6A? Sudeva, Yoga, Vismi, and Raj. And Raj, ne? Akil කොහෙද ඉන්නේ? Akil in which grade? Which class? 6B, ne? 6B. Akil is in 6B. Yeah, very good. And then, which friend is not in grade 6A, Danuddara? Which friend is not in grade 6A? කවුද නැත්තේ 6A එකේ? Aki. Akil නේද? Akil තමයි නැත්තේ. Okay. What are Vismi and Raj doing, Mithika? What are Vismi and Raj doing? Six. මොකද කරන්නේ කියලා තමයි අහන්නේ. Vismi and Raj doing. මොකද ඒගොල්ලෝ කරන්නේ? ඒගොල්ලෝ මොනව කරනවද කියලා කිව්වේ පන්තිය සකසමින් ඉන්නව නේද? They are arranging the class. In the class. They are arranging the class. Okay. Okay, Diana, write down a list of things you would do on your first day in a new class. හරි. Write down කරන්න කලින් කියන්න බලන්න නේ අලුත්ම පන්තියකට ඕගොල්ලෝ ගියාම මොනවද ඕගොල්ලෝ කරන දේවල් ක්ලාස් එකක. එකක් දෙකක් කියන්න බලන්න අලුත්ම පන්තියේ ඩෙස්ක් පුටු හැමතැනම තියෙනවා නේද? ඒතර දැන් මෙතන ඒගොල්ලෝ සමහර ඒවා කරනවා. තව දේවල් තියෙනවා ඕගොල්ලන් ලෑස්ති කරවන්න ක්ලාස් එකේ. Teacherගේ table එක Hey, I just asked from Diana, right, Binguni? Just please wait, huh? I'm asking from Diana. Wait, huh? arrange the desk and sweep the class. Sweep the classroom. And what else? තව මොනවද අනිත් අය බං raise hand කරන්න. හරි, Diana answer කරා. තව raise hand කරන්න අත උස්සලා කියන්න මතක් වෙන ඒවා එක එක ආබිගුනි. Yes. Arrange the teacher's table and chair. Arrange the teacher's table and chair. What else? තව අනිත් අයගේ උත්තරේ නම් කැමති. තව මොකද කරන්නේ? දැන් ඕගොල්ලන්ට කාලසටහනක් තියනවා නේද ස්කූල් එකේ? කාලසටහන එහෙම ඩිස්ප්ලේ වෙනවා නේද? වෝල්ස් වල. ගහනවා නේද? ලොකුවට ලියලා. yes Metika. Arrange the timetable. Arrange the timetable. හෙසර? Yes. මොකද්ද? The sum. මොකද්ද?
Make the some pictures. පින්තූර අලවනවා නේද? paste. paste paste අලවනවා නේ? පින්තූර අලවනවා. paste pictures on the wall. yes නනුද්දර? Arrange the sweeping children. මොකද්ද? පන්ති අතු ගාන එක හදනවා. sweep the classroom නේ? sweep the classroom. okay right. දැන් ඔන්න Arrange the answers. මොකද්ද දනුද්දර? arrange the sweeping classroom. අතු ගාපු පන්ති arrange කරනවා කියලාද? නෑ අතු ගාන අර කාලසටහනක් වගේ හදන්නේ. Excuse me. cleaning chart එක. පන්ති පිරිසිදු කිරීම හදනවා කියලා කියන්නේ. පිරිසිදු කරන cleaning chart. arrange the cleaning chart. yes Metika. Color the classroom. පාට කරනවා paint නේ? තීන්ත ගන්නවා. paint the classroom. yes very good හොඳයිනේ right. okay let's start. ගන්න ඕගලන්ගේ මේ books වල අපි මේ lessons කරන්නේ මම හැමදාම කියන්නේ හොඳද? ටික දවසක් ගියාම පුරුදු වෙන්න ඕන තමන් lessons දාන්නේ මොන පොතටද කියලා. දැන් මේක කරන්නේ revision and lessons කියලා පොතක් තියාගන්න කියලා තියෙනවා. තනි rules ER පොතක් කොහොම හරි revision and lessons පොතේ සාමාන්‍ය විදිහට තියෙන සියලුම අභ්‍යාස සහ දෙන පොඩි පොඩි tests නේ? paper activities ඔක්කොම කරන්නේ revision and lessons කියන පොතේ. ඒතර දැන් මේ අභ්‍යාසය සාමාන්‍ය අභ්‍යාසයක් නිසා you can take your revision and lessons book. Okay. Excuse me teacher. Yeah. උඩයන්. මොකද ලියන්න ඕන? පෑනින්. දැන් පෑනලින් ලියන්න කැමතිද? පෑනෙන් ලියනවද? වරද්දක් නැතුව ලියන්න ඕනේ එහෙනම් පොත් බලනකොට අර මේ කවුද මේ දොස්තර මාමලා ලියනවා වගේ ලියලා තියන්න එපා. හරිද? ලස්සනට ලියන්න ඕන. වැරදුනොත් එකීරකින් කැපුවට කමන්නේ. yes වැරදුනොත් කුරුටු ගන්නෑ. only one line නේද? කට් කරන්න එක line එකකින්. හරි. unsure වගේ නම් ලියන්න එපා. තමන් ලියන්න පුළුවන් නම් ලියන්න put the date today. අද දිනේ දාලා පටන් ගන්නකො. unit 1 hello පාඩම. දනුද්දර කොහොමද ලියන්න හිතන් ඉන්නේ? පැන්සල්. දනුද්දර පැන්සලෙන්ද ලියන්න. බයයිද වැරදෙයි කියලා? ಹೆಸರು ಮುಖ್ಯಂದ ಲಿಯನ್ පෙන්ද ලියන්න ඕකේ ආස විදියට ලියන්නකෝ ඔයගොල්ලෝ ලස්සනට ලියන්නේ අකුරු ලස්සනට හදාගන්න කාගේද ಹೆಸර අකුරු හදාගන්න උනේ ස්පෙලිංග්ස් මිස්ටේක්ස් තියෙන නෝට් එකක් දාලා එවල තිබ්බ නේද නෝට් එක කියවද හදාගන්න ඕන හරිද ඔයාගේ අකුරු ලස්සනයි ස්පෙලිංග්ස් මිස්ටේක්ස් තියෙනවා නේ වේගෙන් ලියලා අවධානය ටිකක් අඩු වෙලා තියෙනවා ඒකයි නේ okay හරි කරන්න unit 1 hello හරි අපි questions ටික ගමු නේද activity 1 කියලා ලියන්න දැන් යටි ටීචර් හෙලෝ කියලා ලියන්න ඕනද? පාඩමේ නම නිසා ඒක ලියන්නේ unit 1 hello ඊට පස්සේ activity 1 මම මේ රතු ඉරෙන් කපලා තියෙන එක ලියන්න අවශ්‍ය නැහැ. unit 1 hello ඊට පස්සේ activity 1. what is their new class කියලා ලියලා යටින් ඉඩක් තියන්න ස්ටාර් මාක් එකක් දාලා ආන්සර් එක ලියන්න. මතකයි උත්තර ලියන්න. ප්‍රශ්න පහම ලියලා ඉවර වුණාම මම ස්ක්‍රීන් එක පල්ලහැට ගන්නවා ඕගොල්ලන්ට මේ උත්තර ඕනේ බලා ගන්න ඒ නිසා හැම ප්‍රශ්නයක්ම ලියනකොට එයාට එක ලයින් එකක් තියලා යන්න leave a line to write the answers
මම ඔයාලට 6 ශ්‍රේණිය දැන් ස්ටාර්ට් කරානේ. ඒ අතරේ තියෙන ව්‍යාකරණ පාඩම් සමහර ඒවා ඔයගොල්ලන්ට ඉස්සරහට හම්බෙයි. සමහර ඒවා පහ වසරේදී හැලිච්ච ලෙසන්ස් තියෙයි නේද? ගොඩක් ශිෂ්‍යත්වයට ට්‍රේනින් උනේ. ගොඩාක් පාඩම් අඩුවෙන් තමයි එතකොට කරන්නේ පොත විතරක් සහ වචන vocabulary. ඉතින් මේ මග ඇරුණ ව්‍යාකරණ පාඩම් ගොඩාක් දැන් ක්ලාස් එකේ කරගෙන යනවා මම. හරිද? අමතක වෙච්ච ඒවා හැමදේම රිකවර් කරගෙන යන්න පුළුවන්. උගන්නන දේ ඔලුවට දාගෙනම යමු. අද මම ඒකේ එක ස්ටෙප් එකක් පටන් ගන්නනේ. ටීචර් yes සර් කියන්න. අන්තිම ක්වෙස්චන් එකක් ලියනවද? ඔව් අන්තිම ලියන්න ඒකේ ඉඩ තියන්න ඕන ඉඩ තියෙනවා නේද? ඒක අපි දෙක තුනක් ලියමු නේද? ටෙස්ට් එකක් හදාන්න කියලා තියෙන නිසා. මෙතිකට තේරෙනවද? මං කියලා දෙන එක තේරෙනවද මෙතිකට හොඳට? yes yes right. මෙතිකකින් එක විශේෂයෙන්ම ඇහුවේ හේතුව තමයි මේ අනිත් කට්ටියම old students ලානේ. අනිත් කට්ටිය පරණයිනේ. ඒගොල්ලන් අනිත් ක්ලාසස් වල ඉන්න නිසා. ඒගොල්ලන් දන්නවා මං ටීච් කරන ස්ටයිල් එක. ඔයා අලුත්නේ. ඒ නිසයි ඇහුවේ. right? okay. තේරෙනවා නම් no problem.
දනුද්දර කීවෙනි ප්‍රශ්නේ ලියන්නේ? Which one? පස්වෙනි එක. ඩයානා කීවෙනි එකද ලියන්නේ? තුන්වෙනි එක. තුල් right. හැසර? Which one? Finish. Answers ලියනවා. Answers ලියනවා right. ඔයාලගේ මේ questions ලියලා ඉවර නම් මම මේක පල්ලෙහාට ගන්නද? තව ලියන අය ඉන්නවද? ලියනවා. ලියන්න. විගුණි answers ලියවද? No. මතකේවට දැන් ඕගොල්ලෝ answers ලියන්න. questions ලියලා ඉවරන අය මතකේවට answers ලියන්න. දැන් පස්වෙනි එකට එහෙම උත්තර නැහැනේ මේකේ. ඡේදෙ නැහැ. නේද? ඒකට පොඩ්ඩක් පෑනෙන් ලියන්න එපා. ඒකට පොඩ්ඩක් පැන්සලෙන් ලියනවා නම් හොඳයි. පහට උත්තර මේ ඔයගොල්ලෝ හදලානේ ලියන්න ඕනේ grammar mistakes තියේ. මම උදව් කරනකම් ඒකට විතරක් පැන්සලෙන් ලියන්න උත්තරේ. හැම කෙනෙක්ම මට questions ටික ලියාගෙන ඉවර වෙලා finish එකක් දෙන්න. එතකොට screen එක පහළට ගන්න පුළුවන්. ඕනට answers ලියන්න. එසර finish එතකොට විගුණි finish. දනුතරත් පස්වෙනි එකනේ යන්නේ. Finish teacher. ආයත් finish right. ධානයන් මිතික ලියලා ඉවර වෙලා කියන්න. Teacher finish. Yes, Mitika, okay. Diana, what about you? තව චුට්ටක්. that's චුට්ටක් තියෙනවා right. Finish teacher. Finish right. Okay. දැන් කට්ටියටම ස්ක්‍රීන් එක මේ පේනවා. ප්‍රශ්න ටිකට උත්තර මොනවා හරි මිස් වෙලා තියෙනවා නම් ඒ ටික දැන් කම්ප්ලීට් කරගන්න ටක් ගාලා. පොඩි වෙලාවක් ඇතුළත ඉක්මනින් ලියා ගන්න උත්තර.
Excuse me, Sissy. හ්ම්. හතරවෙනි question එකේ ඔව්. they are arranged in the class කියලාම ලියන්න ඕනේද? Yes, they are arranging the class. සම්පූර්ණ එක ලියන්න ඕන. ඊට අවසාන එකට පැන්සලෙන් ලියන්නේ. ඔව් ඒක ඕගොල්ලෝ මතක් වෙන ඒවා ලියන්න. ඊට පස්සේ මම දෙන්නම් හරියට කට්ටිය ලියලා තියෙන ඒවා බලලා අපි පෑනින් ලියමු ඊට පස්සේ. Excuse me, teacher. ආ yes. පස්වෙනි ප්‍රශ්නේ මට තේරෙන්නේ නෑනේ. ඕකේ keep it. ඒක තියන්න මම help කරන්න. ඒක තියන්න. අනිත් ටික ඔකේද? Yes. ඔකේ හැමෝම දැන් ඉවරයි කියලා මං හිතනවා. Look at the screen. මම එක screen එක share කරනවා. බලන්න first එකේ ඉඳලා ඕගොල්ලෝ ලියලා තියෙන උත්තර හරිද කියලා. දැන් මම discuss කරපු හින්දා I'm not going to get answers from you. ඕගොල්ලෝ එක එකනාගෙන් ආයේ ප්‍රශ්න මේ උත්තර ගන්නෑ. අපි දැන් discuss කරානේ. අඩුපාඩු තියෙනවා නම් හදන්න. කාට හරි මේ ප්‍රශ්න උඩ ප්‍රශ්න හතරේ ගැටලුවක් තියනවා නම් keep the mic on and ask. mic එක on කරලා තමන් මෙහෙමයි ලියලා තියෙන කියලා කියන්න. Excuse me. yeah, one. Diana, okay. මේ හතරෙනි එකට මම ලියලා තියෙන්නේ they are arranging class කියලා. ද දාලා නෑ. එක දේ දාන්න බබු. ද දාන්න උනේ. හරි. yes බිගුනි. දෙවැනි එකේ සුදේව විස්මි රාජ් and කියලා දාලා නෑ මේ එක දාන්න ඕනේ. කමා තුනක් දාලා තමයි ලියලා තියෙන්නේ. නෑ ඒක දාන්න ඕනේ. අනිවාර්යෙන් and Teacher. yes හෙසර. පළවෙනි එකේ grade 6A class කියලා ලියුවා. හරි. ඒක කමන්න. it's okay. දානොත්තර අඩුපාඩු නැද්ද? හරිද? පස්වෙනි එක ලියා ගන්න බැරි වුණා. ඒකට මම හෙල්ප් කරන්න. ඔයාලට මේ මෙතන බලන්න මේ සෙකන්ඩ් එකේ අපි දැන් සාමාන්‍යයෙන් මේ ලිස්ට් එකක් වගේ එකක් ලියනකොට අන්තිම දෙන්නට ඇන්ඩ් එක සාමාන්‍යයෙන් දානවා නේ දෙකක් වගේ ලියනවා නම් ඒත් ඇන්ඩ් එක දානවා සහනේ උදාහරණයට carrot and beans carrot සහ beans carrot beans දාන්නේ මොකක් හරි එකට ආන්සර් එකක් ලියනකොට ඡේදයක් මැද්දේ දාන්න. දැන් මෙතන හතර දෙනාගේ තුනත් හතරත් අතරට ඇන්ඩ් එක දාලා තියෙනවා. ළමයි හතර දෙනෙක් ඉන්නවනේ ඒකේ. හරි. දැන් ඒ ටික ඕකේ නම් බලන්න මම 5th එක පස්වෙනි එකට ලිව්වා කීපයක්. sweep the classroom පන්තියේ කාමරය අතු ගානවා. තමන් ලියලා තියනවද බලන්න එහෙම ඒවා. arrange the desks and chairs. මෙතන arrange the classroom කියලා ලියලා තිබුණත් කමක් නැහැ. නේ? මේක ක්ලීනින් chart පිරිසිදු කිරීමේ chart එකක් මේ හදනවා. ඊට පස්සේ make the time table කාලසටහන හදනවා. මේ තව අමතරව ලියලා තියෙන මොන හරි තියෙනවා නම් මට කියන්න. excuse me මට ලියා ගන්න බැරි වුණානේ. ඒ කිව්වේ මේ උත්තර ලියන්න බැරි වුණානේ. පහටද? ඔව්. මේක ලියන්න. මේ තියෙන මේක ලියන්න.
Excuse me, මේකට මේ arrange the teachers table and chairs හරි නේද? ඔව් ඒකත් දාන්න. arrange the teacher ගේ නේද? teachers table and chair. හරි මේක quickly නේ quickly ඉවර කරන්න quickly ඉවර කරන්න. අපි grade 5 book එකේ තව pages කීපයක් නේද බිගුනි දැන් උතර ඉතුරු වෙලා තිබුණා නේද? පහ වසරේ පොතේ පිටු කිහිපයක් අපිට ඉතුරුයි. අපි ඒක ඉවර කරනවා නේ? අපි මේ මම ක්ලාස් එකේ ඕගොල්ලන්ගේ මේ grade 6 එකෙත් එහෙමයි හැම page එකක්ම කරනවා. එකක්වත් මිස් කරන්නේ නැහැ. ඒ නිසා තාම ඕගොල්ලෝ පහේනේ පහට අදාළව අවසාන හරියේ ඉන්නේ ඒ කොටසත් ඉගෙන ගන්න. කට්ටියම පහ වසර නිසා ඒක කරලා ඒ පොත අපි ඉවර කරනවා. සහ පහේ තුන්වෙනි වාර පේපරෙත් අද කරනවා කොටස කරනවා. ලස්සනට ලියන්න අකුරු ආක්‍යයක් බලන්න පටන් ගද්දි කැපිටල් අවසන් කරද්දි ෆුල් ස්ටොප් එක මැද්දෙන් කැපිටල් එහෙම දාන්න බෑ. ඒවා දාන්නේ මොකටද කියලා මම ඉස්සරහට කියලා දෙනවා නේ. හරියට ලියන්න තමන් අවධානයෙන් වැඩ කරන්න. H අකුරු සිම්පල් H මේ සිම්පල් N වගේ අකුරු වල අර ඉර උඩා වුණොත් අඳුරන්න බැරි වෙනවා නේද? ඒ හින්දා අවධානයෙන් ලියන්න. Finish. ඕකේ දාන්න උත්තර. Teacher finish. ඕකේ මිතික. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ vocabulary book එක තියෙනවානේ. vocabulary එකට ගිහිල්ලා අද date එක දාලා වචන එකතු කරන්න book එකනේ එක අද date එකට අනුව අද හම්බුන අමාරු වචනය arrange කියන word එක ලියන්න number 1. ඒ පොතේ ලියලා තියාගන්න. ඉවර කට්ටිය arrange මෙතන මේ word එක මම පොඩ්ඩක් රතු කරන්නම්. ඒ වචනේ අරන් ලියන්න vocabulary එකේ. ඉවරයි පමණයි. ඒකේ තේරුම ඉස්සරහින් ඉරක් ගහලා ලියන්න සකස් කරනවා. Finish. Okay. Viuni also can take your vocabulary book, put the date today and put number 1. Teacher finish. yes sir. ඔයත් එහෙමයි. ගන්න. ඉවර හැමෝම finish කියලා යන්න. Finish, teacher. Yeah, okay Diana. Arrange. පොත් පටලන්න එපා. පොත් mix කරගන්න එපා. පිළිවෙලින් තියන්න. Teacher මුකුත් මාතෘකාවක් ලියන්න ඕන නැහැ. නෑ, date එක දැම්ම ලිව්වා. date එකට විතරයි ලියන්නේ. Teacher finish. සකස් කරනවා කියලා ලිව්වද? Oh. okay. Finish, teacher. හරි. මම screen එක අයින් කරන්න.
ස්පෙලිං ඕගොල්ලන්ගේ පොතේ තියෙනවා. එතකොට එතන ඉවරයි. මම පහවසර පොතේ පහේ පොත් ළඟ තියෙනවා නේද? ඕගොල්ලන්ගේ ගන්න ඒක. අපේ ක්ලාස් එකේ අපි නතර වෙලා දෙන 122. ඒතර ඕගොල්ලන්ට එන්ඩ් හරිය අහු වෙනවද නේ? එන්ඩ් එක පමණක්. එන්ඩ් එක තමයි අහු වෙන්නේ. ඒක it's okay. එතෙන්ට ගන්න. 120 දැන් එන්නේ 123. ටීචර් මම ගත්තේ නෑ පොත අරන් එන්නද? yes okay. අරන් එන්න. හරිනේ 123 පිටුව හරි හැමෝගාම පොත තියෙනවානේ බලමු මොකද්ද මේ තියෙන්නේ කියලා how can you make a difference in the world ඔයා කොහොමද ලෝකේ වෙනසක් කරන්නේ වෙනසක් හදන්නේ කොහොමද කියලා තමයි අහන්නේ මේ චුට්ටක් බලමු මොනවද තියෙන්නේ කියලා මෙතනත් වචන ගොඩක් තියෙනවානේ vocabularies වලට එන මේ ටික කොහේ හරි ගියාද Hmm. Okay, right. බලන්න පළවෙනි පින්තූරයේ වම් පැත්තේ තියෙනවානේ do you have to be strong strong to make a difference strong කියන්නේ මොකටද අපි ශක්තිමත් කියන එක නේද do you have to be strong to make a difference ඒ කියන්නේ වෙනසක් හදන්න වෙනසක් ඇති කරන්න වෙනසක් කරන්න ඔයා ශක්තිමත් විය යුතුයිද ඔයාට ශක්තිමත් වෙන්න වෙනවද කියලා අහනවා just a question නේ නිකම් ප්‍රශ්නයක් විතරයි ඒකේ මුලින්ම තියෙන්නේ read and think කියවලා හිතන්න කියලා තියෙන්නේ හරි මේ vocabulary පොත දිග ඇරගෙන ඉන්න නිසා මේ strong කියන වචනේ යටින් ලියාගන්න දෙවැනි එක විදියට අද දවසේ අපිට හම්බ වෙන අමාරු වචන විදියට දෙක strong කියලා කියන්නේ ශක්තිමත් ටීචර් පිරිස්. yeah okay ඊට පස්සේ strong නේ ඊළඟට අපෙන් අහනවා do you have to be powerful to make a difference powerful කියන වලට එකක් ලියන්න ඔයා බලවත් වෙන්න ඕනේද වෙනසක් ඇති කරන්න බලවත් වෙන්න ඕනේද කියලා අහනවා නේ ඔයාලගේ සුපර් හීරෝස්ලා ඉන්නවා නේද බැට්මෑන් තව කවුද ඉන්නේ සුපර්මෑන් ස්පයිඩර්මෑන් එහෙම ඉන්නව නේද පිළිමේ අයර්න් මෑන් ඒ වගේ පවර් එකක් තියෙන්න ඕනද කියලා අහනවා අපි නම් දන්නේ ඒවා ටීචර්ගේ සිංහල තේරුම මොකක්ද? තේරුම මෙයා මේ බලවත් කියන එක පවර්ෆුල් කියන්නේ බලවත් පිරිස්ටි. හරි අපි ඊගාවෙකටත් යන් do you have to be big to make a difference මේක ලියන්න එපා big කියන එක දන්නවනේ big කියන්නේ ලොකුයිනේ ඔයාලට ලොකු වෙන්න ඔයා ලොකු වෙන්න ඕනේද වෙනසක් කරන්න නේ ලොකු වෙන්න ඕනේද පොඩි අයට බැරිද
Do you have to be rich to make difference? what සිද්ධ වෙනවද? පෝසත් වෙන්න. rich කියලා කියන්නේ පෝසත්. ඒක ලියාගන්න. rich කියන්නේ පොහොසත්. පෝසත් වෙන්න ඕනේද වෙනසක් ඇති කරන්න? Finish teacher. Finish teacher. හරි. Do you have to be an adult to make a difference? Adult කියලා කියන්නේ වැඩිහිටි පුද්ගලයෙක්. වැඩිහිටියෙක් වෙන්න ඕනද වෙනසක් ඇති කරන්න? කියලා අහනවා. හරි. ඊට පස්සේ do you have to be perfect? ඒ කියන්නේ perfect කියන්නේ ඒ කියන්නේ මුද්දටම හැමදේම දන්න superb කෙනෙක් නේ. එහෙම වෙන්න ඕනද වෙනසක් ඇති කරන්න? එහෙම දෙයක් නෑ නේද? නේ Tamanට පුළුවන් හැකි අයුරින් දේවල් කරන්න පුළුවන්. හරි. මෙතනත් අපිට තියෙනවා මේ වචන ටිකක්. ඒකේ රීඩින් ඇක්ටිවිටි ටිකක් විතරයි මුකුත් නෝට්ස් අපි අවශ්‍ය නැහැ පොතට ගන්න. අවශ්‍ය words ටික අපි ගත්තා. next page එකට එන්න you don't have to do big things to change the world. ඔන්න බලන්න කියලා දෙනවා. ඔයාට ලොකු දේවල් කරන්න ඕනේ නෑ ලෝකය වෙනස් කරන්න නේ. change the world. change කියලා කියන්නේ වෙනස් කරනවට. be a good friend. හොඳ යාළුවෙක් වෙන්න කියලා කියනවා. Be kind. කාරුණික වෙන්න to your elders. Elders කියන්නේ වැඩිහිටියන්ට. Siblings. Siblings කියන්නේ කාටද? සහෝදර. සහෝදර සහෝදරියන් නේද? Siblings. නෑ බෑ. And neighbors. Neighbors කියන වචනේ ලියා ගන්න. Neighbors කියලා කියන්නේ අසල්වැසියන්ට. neighbors කියලා කියන්නේ අසල්වැසියන්. මේ කියන කට්ටියට කාරුණික වෙන්න කියලා කියනවා. Teacher finish. Yeah. Learn to say. Teacher ඉගෙන ගන්න. මොකද දෙයන? කාරුණික වෙන්න කියලා නෑ කිව්වේ. yes, be kind. කාරුණික වන්න. ඒක ලියනවද? ලියාගන්න. දන්නේ නැතිව ලියාගන්න. ප්‍රශ්නයක් නැහැ. හරි. learn to say. ඉගෙන ගන්න කියන්න thank you. නේ? thank you කියන්නේ ස්තුතියි. ඒව හොඳ පුරුදුනේ. when you learn a language, when you learn English නේ? මං කියලා දීලා තියෙනවා නේද? හැම වෙලේම respect කරන්න පුරුදු වෙන්න ඕනේ, polite වෙන්න ඕනේ නේද? ආචාරශීලී වෙන්න ඕනේ අපි. thank you. ඕනම දෙයකට thank you කියන්න ඕනේ නේ? ඒක කියන්න එන අවස්ථාවට thank you. And then you can say please. Please කියන්නේ කරුණා කරලානේ. ගහන්න වගේ කෙනෙක්ගෙන් උදව් ඉල්ලනවා. ගහන්න වගේ කෙනෙක්ගෙන් දෙයක් අහනවද? නෑ. So then you can ask please. Please කියන්නේ කරුණා කරලා. And say sorry. තමන් අතින් මොකක් කර වැරද්දක් වුණාම sorry කියන්න තරම් නිහතමානී වෙන්න ඕනේ. sorry නේ. ඒක මගේ වැරද්ද. සමා වෙන්න. Share friendly words with people. මිනිස්සුත් එක්ක බොහොම හිතවත් වචනනේ මිතුරෙක් වගේනේ ෆ්‍රෙන්ඩ්ලි හැමෝටම මේ ගැළපෙන විදිහේ වචන ෂෙයා කරගන්න ඕනේ බෙදා ගන්න ඕනේ කියලා කියනවා. Okay, then next lesson. එච්චරයි ඒකේ. හරි. අපි මේකත් ඉවර කරමු. බලන්න මේ ස්කයිප් එකේ පොඩි ඉස්සර කාලේ පාවිච්චි කරපු සෝෂල් මීඩියා එකක් නේද? දැනුත් තියෙනවා. හරි අඩුයි ඒක දැන්නේ ස්කයිප් කියන එක. ස්කයිප් එකේ පොඩි මැසේජස් වගේක් තමයි මේ දෙදෙනෙක් අතර සිද්ධ වෙන්නේ පොඩි කන්වර්සේෂන් එකක්. මේ වල WhatsApp වගේ තමයි යවාගෙන තියෙනවා මැසේජස් කීපයක්. Hi Dasun, I'm Linda here. මම මේක කියලා දෙන්නම් අහගන්න.
I'm Linda here. Linda තමයි ඔන්න message එක දාන්නේ. Hello Linda. දසුන් කියනවා hello Linda. Please tell me the way you go to school. ඔයාලට කරුණාකරලා කියන්න පුළුවන්ද ඔයා කොහොමද ඉස්කෝලේට යන්නේ කියලා? ලින්ඩා කියනවා many of us have bicycles in Netherlands. ඒ ළමයා නෙදර්ලන්ඩ් වල නේද? අපිට ගොඩාක් තියෙනවා bicycles. I cycle to the school every day. I cycle to the school every day කියන්නේ පදිනවා කියන එකනේ ride කියන එකට සමාන පදයක්. cycle පදිනවා. My mother rides my little sister to preschool. එතකොට rides අම්මා පදවගෙන යනවා මේ නංගිව නේ cute sister මොන්ඩිසෝරි එකට preschool පෙර පාසලට අම්මා තමයි එක්කන් යන්නේ. Do you ride your own bicycle? ඔයා පදිනවද ඔයාගේම බයිසිකල් එක කියලා අහනවා දසුන්. ලින්ඩා කෙනෙස් I have got a white bicycle. මට තියෙනවා සුදු පාට බයිසිකලයක්. ඕගොල්ලෝ බලන්න මේ පික්චර්ස් උත් මම කතාව කියලා දෙන හින්දා පික්චර්ස් උත් පොඩ්ඩක් බලන්න මේ පික්චර්ස් වල කියලා දෙනවා. මේ පික්චර්ස් දාලා තියෙනවානේ. එකක් කියන එක අහගෙන බලන්නවා මේ කියන්නේ මේක. තේරෙනවනේ සිංහලෙනුත් කියන නිසා. ලින්ඩා කියන්න එයාට තියෙන සුදු පාට බයිසිකලයක්. We come along the cycle lane. ඒගොල්ලෝ ඉන්නේ සයිකල් පදින්න තියෙන ලේන් එක දිගේනේ. අපෙත් තියනවා නේද අර සුදු ඉරෙන් මෙහා ආයින දිගේ යන්න පුළුවන්. ඒ වගේ යාළගේ සයිකල් ලේන් එකේ තමයි එන්නේ. Most of my friends cycle to school. මගේ ගොඩාක් යාළුවෝ ස්කූල් එකට එන්නේ සයිකල් එකේනේ. Nice to hear that. අහන්න ලැබීම සතුටක්. We have bicycle school buses. ඒගොල්ලන්ට තියෙනවලු bicycle school buses. දැක්කද bicycle school buses කෝ? මේ තියෙන්නේ කට්ටියම එකතු වෙලා පදිනවා. නේ නේද? කට්ටිය එකතු වෙලා පැදගෙන යනවා bicycle school buses. I enjoy cycling lot. cycle පදින්න කෑ හරියට enjoy කරනවා. Please send me some photographs. I like to see them. මට එවන්න ෆොටෝස් ටිකක් මං ආසයි ඒව බලන්න. Sure and thanks for seeing me today. හරි. එහෙනම් එවන්නම් කියලා එයා එතනින් සමු ගන්නවා. හරි. ෆොටෝස් ටික බැලුවද? ඒ කියපුවා තියනවානේ. අම්මා නංගිව ස්කූල් එක්ක යනවා. එයා බයිසිකල් ලේන් එකේ යනවා. නේද? ඉස්කෝලේ බයිසිකල් ස්ටේෂන් එක, බයිසිකල් බස් ඔක්කොම තිබ්බා. Right. Okay. අපි ලාස්ට් තව 10 වෙනි පාඩමේ ටිකක් තියෙනවා. ඒ ටික ඊගාව දවසේ කරමු නේද? grade 5 එකේ ඊටු ටික අන්තිම දවසේ කරමු. ඊළඟ දවසේ 127 පිට වෙන්න අතර කරනවා. හරි. then හරි. අපි පේපර් එක චුට්ටක් කරමුද? grade 5 පේපර් එක ටිකක් කරමු නේද? take it. දැන් ඔක්කොටම කලින් තුන්වෙනි වාරේ ලියන්න එපේ. කට්ටිය නේද? තුන්වෙනි වාරේ ලියන්න ඕන. අරගන්න take the paper and write your name නම ලියලා. So you can start the first one. පළවෙනි එක කරන්න. ටීචර් පැන්සලෙන් කරන්න. පෙන්සිල් එකෙන් කරන්න. It's okay. ධනුත්තර කරනවද? Yes teacher. ධනුත්තරගේ අර මේ පොඩ්ඩක් මට ධනුත්තරව මේ පේන්නේ අඩුවෙන් ඒකට හේතුව මේ ඔයා බලන්න කැමරා එක දිහා ඔයාව පේන විදිය මේ ස්ක්‍රීන් එක ඒ කියන්නේ කැම් එක තියෙනකොට මේ බ්ලැක් වෙලා තියෙන ඔයාව. ඒ කියන්නේ මේ ලයිට් එළියට විරුද්ධ පැත්තක ඉන්නේ ඔයා. දැන් අනිත් අයගේ මූණවල් පේනවද? ඒගොල්ලන්ගේ මූණට එළිය වැටිලා තියෙනවා හුඟක් අයගේ. මේ මඳුර තියෙන අයගෙත් ඉන්නවා. පොඩ්ඩක් පුළුවන් නම් වෙන වෙලාවක දැන් නෙවෙයි වෙන දවසක ඔයාගේ ඉන්න ටේබල් එක හරියම හරවල බලන්න. එතකොට ඔයාට තේරෙයි. not now. දැන් ඉන්න. දැන් කරන්න පස්සේ. මම ඒක කියන්න හිටියේ මට අමතක වුණා. ඔයා හොඳට පේනවා නම් ඒක හොඳයි මට. ටීචර් yes මෙතිකා. පළවෙනි ක්වෙස්චන් එක කරා. first එක කරාද right
So then the second. අංක දෙකත් කරන්න, අංක තුනත් කරන්න. දෙක තුන කරන්න. හොඳට කියවලා කරන්න. දෙවනි ක්වෙස්චන් එකේ තියෙන්නේ තනීරකින් කපන්නද වැඩ මේ Yes, yes. තනීර තනියරකින් කපන්න. Cross. finish teacher. තුනම කෙරුවද? third තුනට වෙනකම්. නෑ දෙකයි කිව්වේ. තුනත් කරන්න. ටීචර්ට දෙවෙනි එකේ යටින් ඉරක් ගහන්නනේ තියෙන්නේ. ඒක වචනේ කට් කරන්න මෙයා තනුන්දර අදාළ ආන්සර් එක මේ විදිහට ඉරකින් කට් කරන්න. එක ඉරකින් cross. ටීචර් finish. third එකත් කෙරුවද? Yes. Excuse me. Yes, Bingo. මන්ට දෙවෙනි එකේ හතරවෙනි එක තේරෙන්නේ නැහැ. දෙවෙනි එකේ හතරවෙනි එක තේරෙන්නේ නැහැ. ඒක තේරෙනවා. මොකද හොඳට බලන්න එකම විදිහටද ඒ නම්බර්ස් තියෙන්නේ වෙනසක් කරලා නැද්ද කියලා. මෙතික ස්ක්‍රීන් එක පොඩ්ඩක් පෙන්වන්න පේපර් එක. චුට්ට ලං කරන්න බලන්න. ඕකේ ඕකේ. ඔයාගේ රයිටින් ඕම් තියන්න. ඔයාගේ රයිටින් බුක් එක චුට්ටක් පෙන්වන්න මට. ලෙසන්ස් ලියපු පොතක් ඔයාගේ ස්පෙලිං අකුරු ටිකක් බලන්න. තව ලං කරන්න. Yes, okay. හරි මෙතික. 4. හරි. හතරවෙනි එකත් කරන්න. හතරවෙනි ප්‍රශ්නේ, පස්වෙනි ප්‍රශ්නේ, හතර පහ කරන්න. 4යි 5යි කරන්න. ඒකේ චුට්ටක් අර කොලම් එකෙන් ලයින් එක පැනලා තියෙන්නේ නේ. උනට කියව ගන්න පුළුවන් නේ වචනේ නේද? කියවගෙන කරන්න. පොඩ්ඩක් ඒකේ මේ එඩිෂන් එකේ ඉෂුව එක. Yes. Finished. Teacher. Yes කියන්නේ හසන. Yes. Finish teacher. ඔයගොල්ලෝ 5 6ත් කරන්න. ඉවර කට්ටිය 6th එකට වෙනකම්ම කරන්න. අපි 6 වෙනි එකට වෙනකම් කරලා ඩිස්කස් කරමු. ටීචර් හතරක් ගන්න ඕන නේද? ඔව්. එකේ ඉඳන් 6ටම කරන්න දනුත්‍ර. 1 2 3 4 5 6. ගේල් කියන්නේ කවුද? ඉන්න මගේ ස්ක්‍රීන් එක අයින් කරා. කොතනද බිඟු තියෙන්නේ? හතරවෙනි. ගේල් නෙවෙයි ගෝල් ගෝල්. ගාල්. ගෝල් කියන්නේ ගාල්ලට. ටීචර් Yes, අර tell me. මේ
පස්වෙනි එකේ ගෙර්මන් කියලා මොකක්ද එකක් තියෙනවා නේ. පස්වෙනි එකේ තියෙන්නේ පස්වෙනි එකේද හතරවෙනි එකේද ජර්මන් හතරවෙනි එකේ නේද කොලම් එක පුරවන එකේද ජර්මන් ජර්මන් කියන්නේ රටක් ජර්මනියට ටීචර් පළවෙනි එක මොකක්ද? නම්බර් එක මොකද්ද මේ දනුද්දර හතරවෙනි එකේ අර පළවෙනි එක. හතරවෙනි එකේ පළවෙනි වචන ලිස්ට් එකේ පළවෙනියා ගෝට් සතෙක් කවුද ගෝට් කියන්නේ එළුවට ආ එළුවට Excuse me. yes yes බිගු මට මට හතරවෙනි එකේ හතරවෙනි වචනේ තේරෙන්නේ. හතරවෙනි එකේ හතරවෙනි වචන හතරවෙනි කියන්නේ අර ලිස්ට් එකේද yes. 1000 කියන්නේ 1000ට ඒකෙත් මේ චාට් එකේ හතරවෙනි එකක් තියෙන්නේ අර cities cities කියන්නේ මොනවටද නගර. yes නගර ටීචර් කියන්නේ එක්කෙනෙක් කවුරු එක්කෙනෙක් කියන්නේ පස්වෙනි ප්‍රශ්නේ විහිදාලා විතරද වාක්‍ය හදන්නේ? ඔව් වීදාලා හදන්න මේ විදිහටම මේ ෆෝමැට් එකම ෆලෝ කරන්න තියෙනවා ටීචර් හතරවෙනි ප්‍රශ්නේ හ්ම් 17 වෙනි එක මොකද්ද ඒ උත්තරේ සිංහල තේරුම? 17 ජර්මන් ජර්මනීස් ටීචර් ජර්මන් නෙදර්ලෑන්ඩ් කියන්නේ කන්ට්‍රි එකක් නේ? නෙදර්ලන්ඩ් country
Excuse me, teacher. Yes, Diana. වගුවේ හැම එකෙම එක එක ඉතුරු වෙනවනේ. එක බ්ලැන්ක් එකක් ඉතුරු වුණාද? Yes. එතන එකකට උත්තර කීයක් ආවද ඔයාට? 4. 4. එහෙනම් හරි. ඒ හිස් තැන තියෙන්නේ ඇයි දන්නවද? අර කිය ලයින් එක උඩට පැනලා ගිහිල්ලානේ. ඇනිමල්ස් එකේ යාගේ කොලම් එකේ ඉන්නේ නැතුව එයා උඩට පැනලා. ඒ නිසායි. එතකොට එයා මැද්දට ආවම ඒක පිරෙනව නේද? එහෙනම් හරි. 4යි තමයි එන්නේ. දැන් ඕගොල්ලෝ අර ආරයට උඩ මාත්‍රකාවේ කොලම් එකේ නම්ම ලියාගෙන ඇවිල්ලා. ඒ නිසා යටින් එකක් ඉතුරු වෙලා. කමන්නේ. අරක කල්පනා කරලා ලියන්න පල්ලෙහැ පස්වෙනි එක. ඒක ආයේ මැච් කරන්න දෙයක් නෑ වාක්‍ය හදන්න තියෙන්නේ. Excuse me. Yes, can. පස්වෙනි එකේ චුට්ටක් හදන විදිය තේරෙන්නේ එයි. ඒගොල්ලෝ හදලා තියෙන එක අන්තිම එක හදලා තියෙන. අපි යනවා. යන ලොකේෂන් එක මුලින්ම ගන්නවා. We go the market. අපි යනවා මාකට් එකට. මේ to buy vegetables and green leaves කරන දේ එතන මිලදී ගන්න යනවා. ඊට පස්සේ අපි උඩම එක ගත්තොත් බැංක් එකේ මොකද කරන්න තියෙන්නේ? මුදල් තැන්පත් කරන්න කියලා තියෙනවා දකුණු පැත්තේ. බැංක් අනිත් පැත්තේ deposit money. එතන we go කොහෙද යන්නේ? we go the bank. මෙතන මේ 2 කියන එකක් එන්න ඕන. printing mistake එකක් තියෙන. we go the bank කියන්නේ we go to the bank. මේ මෙතනට පොඩ්ඩක් 2 එකක් දාගන්න. කාකපාදයක් දාලා 2 එක දාන්න. ඒතර ඔයගොල්ලෝ දිගටම හදන හැම එකම we go to the bank. we go to the library නේ. ඒක මේ පේපර් එකේ typing mistake එකක්. 2 එකක් එන්න ඕනේ එතෙන්ට. එතකොට we go to the bank මොකටද යන්නේ? මුදල් ඩිපොසිට් කරන්න. එතකොට 2 එකක් ආයෙ දාන්න ඕනේ. to deposit money. නේ? ඒ විදිහට. ටීචර් එතනට බයි දාන්න නෑනේ. නෑ ඩියර්. එතන verb එක හම්බ වෙලාම තියෙනවා. මුදල් තැන්පත් කරන්න බැංකුවට නිසා. නේ? මිලදී ගන්න තැනකට යනවා නම් බයි දැම්මට කමන්නේ. මේ හැම එකෙම ඕගොල්ලන්ගේ මේකේ විතරයි නැත්තේ බයි මේ verb එක. මේ ඔක්කොටම verbs දීලා තියෙනවා. එඩිට් කරන්න දෙයක් නැහැ ඔයාලට. චූටි කැලි ටිකක් හදලා ගලපන්න විතරයි. ලේසි. ටීචර් එතකොට අර මිලදී ගන්න ඒවට විතරට බයි දාන්නේ. yes දනුද්දර ඒකෙත් බයි කියන එක හොඳට බලන්න මිලදී ගන්න ඒ වගේ බයි වැදිලා තියෙන්නේ මේ දාලා තියෙන්නේ ඕගොල්ලන්ට බයි ෆිෂ් දැක්කද? ඒක දාලමයි තියෙන්නේ. ආයෙ දාන්න දෙයක් නැහැ. එතකොට අර මිලදී ගන්න නැති ඒවට කොහොමද ලියන්නේ? මිලදී ගන්න තියෙවට verb එකක් හම්බෙලා තියෙනවා දනුද්දර බලන්න. borrow books deposit money පළවෙනි එක බලන්න මුදල් තැන්පත් කරනවා deposit money ඒක හරි. borrow books පොත් ණයට ගන්නවට තමයි කියන්නේ borrow කියලා. ණයට කියන්නේ ආපහු ඒක දෙන්න බලාගෙන ගන්නෙ නේද? ලයිබ්‍රරි එකෙන් එහෙමනේ පොත් ගේන්නේ. ඒ ණයට ගන්නවා. see the doctor. see කියලා තියෙනවා. ඔක්කොම verbs තියෙනවා.
ඊට finish. හරි හසර. පොඩ්ඩක් බලන්නකෝ ඒ ටික හරිද කියලා චෙක් කරලා බලන්න. තමන් ලියපුවා හරිද කියලා. අපි ක්ලාස් එකේ රචනා කරනවා. මේ රචනා ලියනවා. එතකොට රචනා ටික අපි දාමු. වැඩිම වැඩක් කරන්නේ නැති පොත තමයි vocabulary. අපි vocabulary පොතේ දාමු නේද රචනාව? vocabulary එකේ දාගෙන බීගුණීටයි දානුද්දරටයි vocab මේ රචනා ලියන්න වෙනම පොතක් තියනවාද? ඔයාලා කලින් grade 5 එකේ කරගෙන ගියේ කොහොමද? කරේ? පොඩ් එක දෙකේමයි. පොත් දෙකේනේ. දැන් කඩාගත්තනේ. එහෙනම් අලුත් පොත්වල ලියමුවා. ඒකේ vocabulary පොතේ ලියන් යන්න මේ රචනා. ඔයාලා දෙන්නගේ අර පොත් නැති කරගන්න නැතුව අලුත් පොතට මාරු වෙන්න විතරයි තියෙන්නේ. මොන පොතේද essay එක ලියන්නේ? vocabulary. ටීචර් මට චුට්ටක් 6 වෙනි එක තේරුම් කරලා. කියලා දෙන්න. හරි. document 6. හරි 6 වෙනි එකේ කරන්න තියෙන්නේ 6ද 5ද? 6. මෙසේ පොඩ්ඩයි. අනිත් කට්ටිය 6 එක කරාද? 6ක් කරාද? කරානේ. හරි. මෙතන කරන්න තියෙන්නේ ඩයානා එක එක්කෙනා කරන දේවල් මේ තියෙන එක එක පුද්ගලයෝ. උඩ ඉන්නවා ලෝඩ්, ස්වීපර්, පාකින් ඇටෙන්ඩන්ට්, කොබ්ලර් නේ. එක එක සේවයන් සපයන අය තමයි උඩ ඉන්නේ. එතන පල්ලෙහා ඉන්නේ පල්ලෙහා ඒක පැහැදිලි කිරීමක් කරනවා. එයා මොනවද කරන්න කියලා. පළවෙනි එකේ බලන්නකෝ someone who repairs shoes. සපත්තු අලුත් වැඩියා කරන එක්කෙනාට මොකක් කියලාද කියන්නේ? cobbler. එතකොට මේකෙන් cobbler කියන වර්ඩ් එක අරන් දාලා තියෙනවා. B. someone who helps to park cars. එතකොට කවුරු හරි කියන්නේ පාක් වාහන නතර කිරීමට කාර් නවත්තන්න උදව් කරන කෙනා. මෙතනින් හොයලා ලියන්න ඕන. තේරුණා නේද? ඊට someone who treats patients. රෝගීන්ට treat කරනවා. සලකන කෙනා. බලා ගන්න කෙනා. කවුද කියලා මෙතන ලියන්න ඕන. සත්කාර කරනවා treat. නේ? හරි. තේරුණානේ කරන්න බලන්න. Excuse me, ලෝඩ කියන්නේ කවුද? ලෝඩ් කියන්නේ පටවන එක්කෙනාට. ලෝඩ් කරන එක්කෙනාට. ලෝඩ් පටවන්න. පටවන්නේ බඩු බාන. Wait, wait කියන්නේ?
වෙයිට කියලා කියන්නේ ඕගොල්ලන්ට මේ අපි සිංහලෙන් කියන්නේ වේටර්වරයා කියලා. වේටවරිය වේටවරයා. වේට්‍රස් කියන්නේ ගෑනු කෙනාට. කෑම බීම කණ්ඩ රෙස්ටොරන්ට් එකකට හොටෙල් එකකට කියලා වාඩි වුණාම ඕගොල්ලන් සර්ව් කරන්නේ. කෑම බීම ගෙනල්ලා දෙන එක්කෙනා. නේ? ඉඳගත්තම එනවා නේද? එක්කෙනෙක්. මෙනු එක අරගෙන එනවා. කෑම ඕඩර් කරනවා. ටීචර් දෙවෙනි එක ඉතින් හත්වෙනි එකයි හත්වෙනි එක කරන්න එපා. මොකද්ද දනුද්දරු? ටීචර් මේ දෙවෙනි එකේ පොඩ්ඩක් කියව ගන්න අමාරුයි. දෙවෙනි එකේ කිව්වේ මේකද? මේ හයවෙනි ප්‍රශ්නේද? හයවෙනි ප්‍රශ්නේද දෙක කියන්නේ? හයවෙනි එක දෙවෙනි එක. හයවෙනි එකේ දෙවෙනි එක. හයවෙනි එකේ දෙවෙනි එක. Someone who helps to park. හයවෙනි උත්තරේ උත්තර sweeper ඒක sweeper නෙමෙයි අනිත් එක. sweeper sweeper කියන්නේ අතු ගාන එක්කෙනාට. ටීචර් හත්වෙනි ක්වෙස්චන් එක කරන්න එපානේ. එපා අපි හයෙන් අතර කරමු මෙතික. හරි ඉක්මනින් ඉවර කරන්න කට්ටිය ඊට පස්සේ චෙක් කරගමු. කවුද තව ලියන්නේ? දනුත්තර විතරද ලියන්නේ? finish I have නේ raise hand කරන්න බලන්න. right okay okay. Okay දනුත්තර ලියන්න. මට කියන්න බලන්න last term එකේ කොහොමද ඕගොල්ලෝ marks අරන් තියෙන්නේ? second term එකක් තිබ්බේ නෑ නේද ඕගොල්ලෝ? දනුත්තර හරි. second term තිබ්බේ නෑ නේද ඉස්කෝලේ? දෙවන වාර පරීක්ෂණයක් තිබ්බද? No. 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 What about the first term? නේ හෙසර how many marks you got for the first term examination English? For the English. Can 57. 57, right? 57 and 15 7. 67, right? 67. 67. Diana, කීයද ලකුණු? ඊට මට තේරෙන්නේ පළවෙනි වන්දනේ ලකුණු කීයක් ගත්තද? ඉංග්‍රීසි වලට. පළවෙනි වාරේද? Yes. මතක නැහැ. මතකද? එහෙම මතක වෙනවද? හරි. මෙතික. Okay, no problem. මම ගෙදරයි අහන්න මගේ ලකුණු කීයද පළවෙනි වාරේ කියලා දෙයාන අහලා බලන්න අම්මට මතකද කියලා. මෙතිකද කීයද? 79. 79, right? Okay. දනුද්දර 68. 68. බිකුනි 88. 88. දෙයානට මතක් වුණාද?
නැද්ද? 73. 73 හරි. දැන් මගේ සාමාන්‍ය මගේ රූල් එක තමයි ක්ලාස් එකේ කට්ටියගේ ලකුණු 90 පනින්න ඕනේ. හරිද? අනිවාර්යෙන් 90 පනින්න ඕනේ. දැන් ක්ලාස් එකේ අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා අලුතෙන් සම්බන්ධ වෙච්ච කට්ටිය දැකලා ඇති සහ පරණ ස්පෝකන් ක්ලාස් වල ඉන්න ළමයි දැකලා ඇති නේද? මාක්ස් ෂෙයා කරනවානේ. ලකුණු 85න් උඩ හැමෝම වගේ ඉන්නවා. අඩු වෙන්න බෑ අලුතෙන් කට්ටිය. දැන් හෙසර සිලබස් එකට අලුත්, ධ්‍යාන මෙතික සිලබස් එකට අලුත්. එහෙමයි කියලා බෑ. ෆස්ට් ටර්ම් එකේ ඉඳලා මෙච්චර කාලයක් කොහෙන් හරි ඕගොල්ලෝ ඉංග්‍රීසි ඉගෙන ගත්තානේ නේද? දැන් තියෙන අඩුපාඩු හදාගෙන ෆස්ට් ටර්ම් එක දැන් මේ එන තර්ඩ් ටර්ම් එකේ ලකුණු අරන් පෙන්නන්න ඕන. හරිද? දැන් හෙසරගේ 67 නා හෙසර අඩුම ගානේ 75න් උඩ 80න් උඩවත් තියාගන්න ඕන ලකුණු තර්ඩ් ටර්ම්. ධ්‍යානත් එහෙමයි. නේ? ධ්‍යාන 85ට එහා ගන්න ඕන. ධනුද්දර ලකුණු වැඩි කර ගන්න ඕන. හොඳද? ධනුද්දරගේ තියෙන වැරැද්ද මොකද්ද? පාඩම් කරන්නේ නැහැ නේ. පාඩම් කරන්නේ නැහැ නේද? නේද? ඈ? be honest නේ. ඇත්තටම කියන්න බලන්න පාඩම් කරන්නේ නැහැ නේද? චුට්ටක් පාඩම් කරන්නේ නැහැ නේ. ඊළඟ පාර හොඳට පාඩම් කරලා ලකුණු ගන්න. මෙතිකත් එහෙමයි නේ. 85ට වඩා වැඩියෙන් මාක්ස් ගන්න ඕනේ. 90 තමයි ඕගොල්ලන්ගේ මාජින් එක නේ. 90 දෙන්නේ නැහැ දැන්. දැන් බිගුනි 90 පයින්න ඕනේ. බිගුනි සහ ධනුද්දර පරණ දෙන්නයි හින්දා. හරිනම් Excuse me. yes. මගේ පේපරේ බලලා වැරදි. ආ දැන් ටීචර් අල්ලගත්තා නේ. ටීචර් වැරදිද? හරි ඒක ඉතින් කමන්නේ නැහැ. ඉතින් අපිට ඒකට කරන්න දෙයක් නැහැ නේද? ටීචර්ට මුකුත් කියන්න යන්න බෑනේ. ඒ නිසා ලකුණු හදාගන්නකෝ ඕගොල්ලෝ උපරිම ගන්න. ටීචර් වැරදියට බලන්න ටීචර් 3-4ක් තියලා ඉතුරු ඔක්කොම හරියට කරලා එන්න ඕන. එතකොට හරි. හරි අද ලෙසන් එකට යන ග්‍රැමර් ලෙසන් එකක් පටන් ගන්නවා. මම මුලින්ම බේසික් එකේ ඉඳලම හදන්න ඕනේ ටික ඕගොල්ලන්ට කරගෙන යනවා. මේක දන්න අයත් ඇති නොදන්න අයත් ඇති. හැබැයි එකම ගැටලුව රූල්ස් වගේක් තියෙනවා. මේ රූල්ස් ටික පාඩම් කරගන්න වෙනවා. බලන්න ලෙසන් එක පේනවා singular and plural nouns. පොඩි කාලේ ඉඳලම ඉගෙන ගන්න පාඩම. ඒක වචන සහ මේ බහුවචන නාම පද. හැබැයි පොඩි කාලේ ඉඳලා ඔයාලා ඒක වචන නාම පදයක් බහුවචන කරන්න දාන්නේ මොකක්ද අගට ඉංග්‍රීසි වල? S එක නේද? S. S. Okay. දැන් මෙතන එහෙම නෙවෙයි. S එක කියන්නේ බොහොම ප්‍රාථමික එකක්. ප්‍රයිමරි නේ පොඩි. මෙතන තියෙනවා නීති දැන් ඉගෙන ගන්න චූටි බබාලා නෙමෙයි දැන් ලොකු බබාලා. නේද? ඒ නිසා ලොකු ලොකු දේවල් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. දැන් නීති රීති ගොඩාක් තියෙනවා. ඒවා ටික ටික ඉගෙනගෙන යන්න හදන්නේ. එතකොට චූටි කාලේ හිතපු විදිහට හිත ඉන්න බෑ. හරි. මේ තියෙන බේසික් ලෙසන් එකේ ඉන්ට්‍රොඩක්ෂන් එක තියෙනවා. singular nouns mean one noun නේ. එක වචන නාම පදයක් කියලා කියන්නේ එක නාම පදයකට එකකටනේ එකක්. එක වචනයි. Plural nouns mean more than one noun. හැමෝම මේ ඔළුව කෙලින් තියාගෙන ඉන්න ඕනේ. ඔළුව down තියන්නේ නැහැ. ඇයි ඒ? මොකද එහෙම කියන්නේ හේතුව? මොකද වෙන්නේ එතකොට? ඈ? නිදිමත හැදෙනවා නේද? මට හැදෙනවා. නිදිමත හැදෙනවානේ. ඒ නිසා එහෙම ඉන්නේ නෑ. කොහේ හිටියත් නිදිමත හදාගන්න බෑ. හරි. බහුවචන නාම පදයක් කියන්නේ නාම පද කියන්නේ එකකට වඩා වැඩි. more than one noun. හරිද? මම සාමාන්‍යයෙන් බනින්නේ ළමයිට. නේ? බොහොම ආදරෙන් තමයි කියලා දෙන්නේ බනින්නෙත් ආදරෙන්. නේද? බනින්නෙත් ආදරෙන්. නේද හේසර? වැරදි තිබ්බහම ආදරෙන් නේද කියලා දෙන්නේ. මම බැලලා තියනවද? දනුද්දරට බනිනවද? Naughty. තියනවද? විගුණිට නම් චුට්ටක් බනිනවනේ. විගුණිට ක්ලාස් එකේ බනිනවා ටිකක්. පිඟුනිට ටිකක් තදින් බනිනවා. මං කාටත් අනිත් අයට මේ බනින්නේ නැහැ. හැබැයි
හොඳ ළමයි කියලා හිතන හින්දා. So you have to be good. හොඳ ළමයි තමයි ඉන්නේ. මම right. නරකයිද? නෑ නෑ බිගු හොඳයි. බිගුත් හොඳයි. අනිත් අයත් හොඳයි. ඔක්කොටම එක වගේ බොහොම ආදරෙයි. ඒ නිසා හොඳට පාඩම් කරන්න ඕනේ. උගන්නන ඒවා නෝටි වෙන්න බෑ. right. හරි. පළවෙනි නීතිය. හරි නාම පදයක් කියන එක අපිට සමහර නාම පද දකිනවා අල්ලන්න බෑ. සමහර නාම පද මේ දෙකම පුළුවන්. අල්ලන්නත් පුළුවන් දකින්නත් පුළුවන්. as example උදාහරණයක් විදිහට ඉර සන් කියන්නේ නාම පදයක් නේද? හැබැයි සන් ඕගලන්ට අල්ලන්න පුළුවන්ද? බෑනේ. හැබැයි එයාව දකිනවා. you can see. දකින්න පුළුවන්. එතකොට තවත් විදිහකින් කියනවා නම් ක්‍රියාපද තියෙන්නේ verbs මේ ක්‍රියාපද වලට ඉවත් කරාම ක්‍රියාපද වලින් බැහැර වුණාම ක්‍රියාපද වලට ආйти නැති හැම කෙනෙක්ම නාමපද විදියට තමයි සැලකන්නේ. කනවා බොනවා නානවා ඇඟ හොදනවා දුවනවා පනිනවා මේවා නාමපදද? නෑනේ. ක්‍රියාවක් සිද්ධ වෙනවා. ඒවා ක්‍රියාපද. මේ කට්ටියට ආйти නැති හැම දෙයක්ම nouns කියලා හඳුන්වනවා. එතකොට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ ඔයා දකින නාමපදයක් මේ රෙඩ් කලර් කරලා තියෙන අකුරු වලින් ඉවර වෙලා තියෙනවා. බලන්න මං පල්ලහැට දාලා තියෙනවා numbers 1 2 3 4 5 කියලා මේ දාලා තියෙන නාමපද. මේ නාමපද ඉවර වෙලා තියෙන්නේ මම රෙඩ් කරලා තියෙන අකුරු වලින්. bus ඉවර වෙලා තියෙන s වලින්. bush ඉවර වෙලා තියෙන sh වලින්. church ch වලින්. fox X වලින් ඉවර වෙලා තියෙන X මෙතන ඉන්නවා නේද? ක්ලාස්. එතකොට මේ වචන ටික කටපාඩම් කරන්න සිද්ධ වෙනවා. මේ කියන කට්ටයකින් නාමපදයක් ඉවර වෙලා තිබුණොත් මෙයා බහුවචන කරද්දී S දාන්න බෑ. ES දාන්න ඕනේ. මොකද්ද? ES දාන්න ඕනේ. නේද? අර චූටි කාලේ වගේ දැන් S දාගෙන යනවද? S දා ගන්නවද? දකින උඩ S දා බෑ. මේ අකුරු ටික මතක තියාගෙන ඉඳලා බස් නම් buses පොට ප්‍රොනවුන්සියේෂන් එකත් වෙනස් වෙනවා නේද? bus buses bush bushes church churches fox foxes නේද? class classes understood තේරුණාද? තේරුණානේ? How Yes, and yes. yes, understood. හරි. එහෙනම් ලෙසන් එකේ ෆස්ට් පාර්ට් එක ගමු මේ එක නීතියක් ගොඩක් තියෙනවා. සිංගියුලර් and ප්ලූරල් නවුන්ස් කියලා ටොපික් එක දාන ග්‍රැමර් පොත අරගෙන ග්‍රැමර් පොතේ අද ලියන පළවෙනි ග්‍රැමර් ලෙසන් එක. ව්‍යාකරණ පාඩම. කාට හරි තේරෙන්නේ නැත්නම් කියන්න ඕනේ මට තේරෙන්නේ නැහැ කියලා නොතේරී ලියන්න එපා. ආසාවෙන් ඉගෙන ගන්න හරිද? ඉංග්‍රීසි වලට ආස කවුද? දැන් මෙතන අම්මා බනින නිසා එන කට්ටිය කවුද? ඉංග්‍රීසි ආසාවෙන් ඉගෙන ගන්න අය කවුද? බලන්න ආසාවෙන් ඉගෙන ගන්න අය රේස් කරන්න බලන්න හෑන්ඩ් එක. ඔක්කොම එහෙමද? හොඳයි නියනේ. හරි හරි. හරි. මේ ටික අත උස්සගෙනම අනිත් අතින් ලියනවා. නේද? ඕකේ. ලියන් ලෙසන් එක ලියාගන්න. නිදිමත හදාගන්න එපා. ආසාවෙන් ඉගෙන ගන්න ළමයිට නිදිමත හැදෙන්නේ නැහැ. මේ රතු පාටින් ලියලා තියෙන මේ අකුරු ටික SSH ඒ ටික මේ හයිලයිට් එකක් තියෙනවා නම් හයිලයිට් කරගන්න. එහෙම නැත්නම් මොකක් හරි මේ කලර් පෙන් එකක් තියෙනවා නම් හරි
ඒකකින් ලියා ගන්න. ඒකයි ES කියන එකයි ස්පෙෂල් ඒවා. මාතෘකා නම් එහෙම ගැටලුවක් නෑ. ඔයාලට කැමති විදිහකට ලියන්න. නීතිය තමයි ඒ ඇතුලේ කලර් වෙලා ඉන්නේ. ඒත් එක්කම ස්පීඩ් එකත් හදාගන්න ටිකක් වේගෙන් ලියන්න. හැමෝම සමහරු ලියනවා සමහරු පොඩ්ඩක් තව ස්ලෝනේ. වේගයත් හදාගන්න. එහෙමයි කියලා කැතට ලියන්නේ නෑ. ලස්සනට ලියන්නත් ඕන. හෙසර ස්පෙලිං හරියට ලියන්න. සමහර ඒවාගේ ස්පෙලිං අඩුපාඩු හිටිනවා. බලාගෙන හරියට ලියන්න කල්පනාවෙන්. හැමෝටම කියන්නේ. Excuse me, මට චුට්ටක් මිස් වුණා. ඉක්මනට ලියන්න ඕනේ. ටක් ගාලා ලියන්න. ස්පීඩ් එකෙන්. ඔයාලා ක්ලාස් එකේ රෙකෝඩින් එක එවනවා පාඩම අමාරු නම් මතක නැත්තම් නේද? ඒක ආපහු බලන්න පුළුවන්. ලියා ගන්න බැරි වෙච්ච තැන් ඔය ඕන එකක් දාගන්න පුළුවන් රෙකෝඩින් එක එවුවහම. ටීචර් හ්ම්? yes. චූටක් උඩට ගන්නකෝ. පහලටනේ. චුට්ටක් ගන්න. විගුණි හරියද? විගුණි ලියන නිසා මම මේ හිටියේ. ඒ කොහෙද දිව්වනේ? හරිද? ඕකේ. හරි. මෙතන හදන්න ඕගොල්ලෝ ආන්සර්ස් ඉස්සරහා ඉර ඉස්සරහින් ආන්සර්ස් හදා යන්න. මෙතඩ් 1 පළවෙනි ක්‍රමය. බහුවචන කරගන්න පළවෙනි ක්‍රමය. පාඩම් කටපාඩම් කරලා තියාගන්න මේක. keep the mic off. ඕගොල්ලන් mics off කරලා තියාගන්න ඕන හොඳයි නේ ක්ලාස් එකේ ශබ්ද බද්ද හෙන නිසා.
මේකේ වචන 10ක් වගේ තියෙනවා. 10ම ලියන්න අවශ්‍ය නැහැ. 9ක් විතර ලියා ගන්නකො. Teacher finish. ඕකේ හසර. Finish teacher. හ්ම්. Teacher finish. ඕකේ මෙතික. Finish. ඕකේ. දානුද්දර finished. Yes, teacher. ඕකේ ඕකේ. Finish teacher. ඕකේ හරි. හැම කෙනෙක්ම ඉවරයිනේ. ඕකේ. හරි. එතකොට මෙතන es දාලා ඇඩ් කරලා තියෙන්න ඕනේ. හැම කෙනෙක්ගෙම bushes නේ. churches es දාලා හදලා තියෙන්න ඕනි. ඊගාවට පොඩි විශේෂ කොටසක් තියෙනවා. මේ රතු පාටින් කොටු කරලා තියෙනවා. පේනවද? මේක ස්පෙෂල්. මම ඒකේ දාලා තියෙනවා විශේෂයි කියලා. දැන් උඩ නීතියෙන් ඉගෙන ගත්තා මේ කියන කට්ටිය ඇතුලේ SH CH ඕනේ ඕ කියන එක්කෙනාගෙන් උනත් ඉවර වෙලා තිබුණොත් බහුවචනෙට ES එකක් දාන්න කියලා. හැබැයි මෙන්න මේ කියන කට්ටියට මීට අමතරව තවත් වචන තියෙනවා. නමුත් මම දීලා තියෙන්නේ කිහිපයක් නිතර යූස් කරන. මෙන්න මේ කියන කට්ටියගෙන් ඉවර වෙලා තිබුණොත් මේ වචන ටිකනේ රේඩියෝ, පියානෝ, ෆොටෝ, ස්ටුඩියෝ මේ කට්ටියට ES දාන්න තහනම්. ES දාන්න බෑ. කවුද දාන්නේ? S එකන්නේ. රේඩියෝ, රේඩියෝස්.
පියානෝ පියානෝස් මේ වගේ ඒවා තියෙනවා ඉංග්‍රීසි වල නීති ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්නම දේ නැතුව පොඩ්ඩක් වෙනස් ඒවාත් තියෙනවා ඒවා ඒ විදිහට ෆලෝ කරන්න වෙනවා. මේක ලියා ගන්නකො ස්පෙෂල් කොටසක් ලියන්න. දනුතර එළියට කියනනේ. කොටුවක් ගහන්න අවශ්‍ය නැහැ. මම ඒක අර ඕගලන්ට පේන් හයිලයිට් කරේ. ස්පෙෂල් කියලා ලියන්න. ස්පෙෂල් කියලා දාන්න. ඒක විශේෂයි. ස්පෙෂල් කියලා දාලා ලියාගන්න. පාඩම කියලා දෙන වෙලේට එක්ස්ප්ලেইন කරන වෙලේට එහෙම ලියන්නේ නැහැ කවුරුත් ඈ. ලියන්න එපා. අහගෙන ඉඳලා ඊට පස්සේ තමයි ලියන්නේ. Teacher finish. ඕකේ මිතික. Finish teacher. දනුද්දරට මොකද උනේ? සිග්නල් නැති වුණා වගේනේ. ඕකේ. හරි. මේකේ ඒ ලෙසන් එක ඉවර නෑ. මෙතනින් මම නතර කරනවා මේ ලෙසන් එක. හරිද? රේඩියෝ ඒ ටිකෙන් නතර කරනවා. මෙතඩ් 2 එක ඊළඟ දවසේ තමයි කියලා දෙන්නේ. Teacher. හරිනේ. ඩයාන හරිද? බිගුනි හරිද? Yes. yes නේ හරි. එතකොට ඔන්න සිංගියුලර් ඇන්ඩ් ප්ලුරල් නවුන් වල පළවෙනි ස්ටෙප් එක ඉවර කරා. ඒක අමතක කරලා එන්න එපා. ඊළඟ දවසේ එනකොට පාඩම ඔළුවේ තියාගන්න. මට දැන් චුට්ටක් කියන්න මේ ඔයාලගේ vocabulary එකේ ලියලා තියෙන වචන මේ එක්කෙනෙක් කියන්න මෙතික කියන්න බෑ මෙතික අලුතෙන්ම ඉන්න එක්කෙනා අපි මෙතිකෙන් අහමු. මොනවද ලියුවේ? Arrange, next. strong, ඔව්. powerful, rich, nature, vows, neighbors නේද? neighbors, neighbors. වචන ඔක්කොම කීයක් තියෙනවද? 5, 5 words නේ. මොකද්ද තුන්වෙනියට ලියලා තියෙන වචනේ? strong අනිත් එක powerful, arrange strong අනිත් එක powerful, powerful එකෙන් පස්සේ rich, rich නේ හරි. කට්ටියගේ මේ වචන ටික තියනවා නේද? ඔය වචන පහ පාඩම් කරන් ඉන්නොත් ලැබෙන සතිය dictation right? වෙනදට සාමාන්‍යයෙන් මේ වචන දෙනවා මේ 7ක් 8ක් 10ක් විතර එනවා. අද අර ලෙසන් එක අලුතින්ම ලෙසන් එක ගත්තේ අද වචන ගොඩක් එකතු වෙන්නේ ඒ නිසා ඔය පහ first 5 ඔය පහ පාඩම් කරගෙන ඉන්න dictation. ඊළඟට මෙන්න මේකනේ ඔයගලගේ essay එක. essay එක ලියන්න කිව්වේ මොන පොතේද? මතකයිද? මොකේද ලියන්න කිව්වේ essay එක?
ඩයාන කියන්න බලන්න. ඇන්නේ එන්න. මොකේද ලියන්න කිව්වේ? එසර මොකේද ලියන්න කිව්වේ? එසේ එක. vocab vocabulary vocabulary නේද? වචන මාලාව ලියන පුතේ. හරි හරි. පොඩ්ඩක් ඉතින් එහෙම තමයි නේ තාම ඉතින් ඉගෙන ගන්න ළමයිනේ අපේ vocabulary. මේ තියෙන රචනා පොඩ්ඩක් බලා ගන්න. My favorite place මං කැමතිම ස්ථානය තමයි අද රචනාව. මීට කලින් අපි රචනා කීපයක්ම කරලා තියෙනවා. දැන් මේ රචනා දෙන්නේ නැහැ. මම නැවතත් ඒ රචනාවල නෝට්ස් අවශ්‍ය නම් බිගුනිගෙන් හරි කවුද අනිත් අපේ තනුද්දරගෙන් හරි ඉල්ල ගන්න පුළුවන්. ඒ රචනා අවශ්‍යයි ඉන්නවනම් ෆොටෝකොපි හරි ගහලා තියාගන්න ඒක. ඕනෙන ඉස්සරහට නේද? රචනා කීපයක් දීලා තියෙනවා. right. එතකොට my favorite place අද ඉඳලා ඔයගලන්ට හැම සතියෙම රචනාවක් දෙනවා. ටික කාලයක් යනකම් මම ෆෝමැට් එකක් දෙනවා ඔයගලන්ට. රචනාවේ හිස්තැන් ටිකක් පුරවන්න තියෙන්නේ. හැබැයි පාඩම් කරන්න ඕනේ ඒක. ඉස්සරහට ගිහිල්ලා මම ඒ මාතෘකා නැවත රිවයිස් කරනවා. සහ අපි පේපර් කරනකොට ඒ මාතෘකා හම්බෙනවා. නේ? එතකොට වරද්දක් නැතුව ලියන්න ඕනේ. ස්කූල් එකෙත් හම්බෙනවා. පළවෙනි එක අද වලට හම්බෙන්නේ my favorite place කියන්නේ මගේ කැමතිම ස්ථානේ. බිගුනි මොනවද ලියන්නේ? මම රචනාව එවනවා group එකට. Don't write anything. My favorite place is ස්ථානෙට ලියන්න ඕනේ තමන්ගේ location එක. තමන් ආසම තැන. I go there මේක අහගන්න හරියටම I go there with my මම එහි යනවා මගේ මෙන්න මේ අය සමග. උදාහරණයකට with my father නැත්නම් with my friends with my family නේද? ඔය කැමති එකක් ඕගලන්ට ලියන්න පුළුවන්. and then ඒ ස්ථානයට ගියාම ඕගොල්ලන්ට දකින්න ලැබෙන දේවලුත් ඒක ලියන්න පුළුවන්. I can see බලන්න මම එතන දීලා තියෙනවා තුනක්ම ලියන්න. I can see දැන් එක්සාම්පල් එකක් විදිහට දැන් තමන්ගේ කැමතිම ස්ථානය කියනකොට මේ ඕන එකක් ලියන්න පුළුවන්. මම උදාහරණයට ගන්නවා elephant orphanage. elephant orphanage. elephant orphanage කියලා කියන්නේ ගහන්න එපානේ. අලි අනාථාගාරය නේද? elephant orphanage කියන්නේ අලි අනාථාගාරය. අලි අනාථාගාරයට ගියාම ළඟින්ද තියෙන්නේ I can see elephant නේද? elephants. ඊට අමතරව දැන් අලින්ට වඩා තවත් කට්ටිය ඉන්නවා නේද ඒකේ? කිහින් දාලා. ඈ? එතකොට ඒ දකින්න තියෙන ඒවා ලියන්න. anything ඕන එකක් ලියන්න පුළුවන්. ඔයාලා යන්නේ මල් වත්තකටද ඕගොල්ලෝ යන්නේ සත්තු වත්තටද බීච් එකටද නේද? ඕන ඒවා ලියන්න මෙතන. තුනක්. I go there යන්නේ කවද්ද? I go there on Monday. මම උදාහරණ වරහණක් අස්සේ දාලා තියෙනවා මේ rules. දවසක් ලියනවා නම් එයාගේ ඉස්සරහින් on කියන එක දාන්න ඕන on Monday on Tuesday සතිය දවසක් නම් සති අන්තේ නම් at the weekend නේ at the weekend ඒක අරන් දාන්න මාසෙකට සැරයක් යනවා once a month මීටත් එහා ආන්සර් එකක් තියෙනවා ලියන් එන්න වැරදි නම් හදලා දෙනවා එහෙ ගිහි කන දෙයක් I eat fruits there I eat ice cream කැමති දෙයක් I can එහෙ ගියාම ඕගොල්ලන්ට මොනවද කරන්න පුළුවන් නේද? මට එහෙ ගියාම මෙන්න මේ දේවල් කරන්න පුළුවන්. උදාහරණ දෙකක් තියෙනවා play, dance කරන කැමති එකක් ලියන් එන්න පුළුවන්. වන්දනා කරන්න පුළුවන් කිව්වා. ඒ කියන්නේ worship. ඒකත් ඇත්ත. ඒකත් මෙතන දාන්න. නේ ඒකත් වන්දනා ගමනක් වුණොත් worship. ඒකත් ඔන්න දැම්මා. මම මේක එවනවා group එකට මේක vocabulary book එකේ ලියන්න තියෙන්නේ. හරි. අද පාඩම ඇතුලේ අද ක්ලාස් එකේ ගැටලු සහගත තැන් තියෙන්නේ කාටද? කාටද? ටීචර් හ්ම්? වර්ල්ඩ් ෂිප් කියන්නේ මොකද්ද?
worship කියන්නේ වඳිනවා, නම දිනවා කියන එක. එව්වා මේක දාලා තියෙන group එකට vocabulary පොතේ ලියන්න. dictation and රචනාව විතරමම අද දෙන්නේ. ලබන සතියේ ඉඳලා මේ grade 6 book එක start වුණාට පස්සේ තව ටිකක් ඉස්සරහටනේ අද පොඩ්ඩයිනේ කරේ. ටිකක් වැඩි වෙනකොට ඕගොල්ලන්ට unit activities උත් යනවා. ඒ කියන්නේ ඒ පාඩම ඉස්සරහට යනකොට එයාගේ පිටිපස්සෙන් අභ්‍යාස කරගෙන එනවා. ඒ පාඩම නැවත revise වෙන අභ්‍යාස දෙනවා. එතකොට ලකුණු අඩු වෙන්න බෑ හොඳේ. හොඳටම බෙහෙත් ටික දෙනවා කට්ටියට. නේ? හොඳටම බෙහෙත් දෙන නිසා ලකුණු අණුවෙන් උඩ තියාගෙන ඉන්න වෙනවා. So that's all for today. Let's meet next week, නේ? අදට එහෙනම් ඇති. So we can meet next week. Thank you very much for joining. Bye bye. Good night. Thank you, teacher. Thank you. Bye, good night. Okay, bye.